කවදා හරි හිතලා දිනවද අපි මේ හිටගෙන ඉන්න පොළොව යට ගැඹුරේ මොනවද ඇත්තරම තියෙන්නේ කියලා? එහෙමත් නැත්නම් මේ විශාල අභ්‍යවකාශයෙන් අපිව ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා? හොඳයි. අද අපි යන්නයි හදන්නේ අපේ ග්‍රහලෝකයේ හරියටම මැදට, ඒ කියන්නේ හරේ දක්වාම ගිහින් ආයෙත් උඩට එන විස්මිත ගමනක්. මේ ගමනේදී අපි හොයලා බලමු ජීවය කියන දේ ශක්ති කරන පද්ධති ගැන. ඉතින් මොකද අපේ පෘථිවිය මෙච්චරම විශේෂ තැනක් කරන්නේ? ඇතර මේකට හේතුව තමයි වාතය, ජලය සහ තාපය අතර තියෙන හරිව සියුම් සමබරතාවය. හැබැයි මේ මූලද්‍රව්‍ය ටික එකට එකතු වෙලා අපි මේ දන්න ජීවයෙන් පිරුණු ලෝකය හැදෙන්නේ කොහොමද? අපි ඒ ගැන තමයි දැන් හොයලා බලන්න යන්නේ. හරි. පෘථුවියේ ජීවයේ රහස තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වුණු පද්ධති හතරක. මේවා හරියට අපේ ග්‍රහලෝකයේ මූලික ගුණනගුම් කොටස් වගේ. පළවෙනියට න වායුගෝලය. ඒ කියන්නේ අපිව වටාගෙන තියෙන වායු සාගරය. ඊළඟට ජලගෝලය. ඒ කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම වතුර. ඊට පස්සේ ශිලාගෝලය. ඒ තමයි අපි මේ හිටගෙන ඉන්න ඝන පොළව. අන්තිමටම මේ ඔක්කොම එකතු වෙලා ජීවය හදන්න තැන ඒ කියන්නේ ජෛවගෝලය. හොඳයි. අපි අපේ ගමන පටන් ගමු පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් ගොඩාක් ඉහළින්. ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයේ වටේටම තියෙන දැවැන්ත, හැබැයි ඇහැට පේන්නේ නැති ආරක්ෂක පලිහෙන් ඒ තමයි වායුගෝලය. දන්නවද අපි මේ හුස්ම ගන්න වාතයේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා? හිතුවත් පුදුම හිතේ. බලන්න අපිට ජීවත් වෙන්න ඔක්සිජන් නැතුවම බෑනේ. ඒත් වායුගෝලයේ තියෙන්නේ 121ක් විතරයි ඔක්සිජන්. ලොකුම කොටස ඒ කියන්නේ 78%ක්ම නයිට්‍රජන්. ඊටු පොඩි ප්‍රමාණය තමයි අනිත් වායුන්ගෙන් හැදලා තියෙන්නේ. හරි. දැන් අපි පොළොවේ ඉඳන් උඩට යන්න පටන් ගමු. අපිට මුලින්ම හම්බෙන ස්තරය තමයි පරිවර්තී ගෝලය. අපි අත්විඳින හැම දෙයක්ම, ඒ කියන්නේ වහින එක, වලාකුළු හැදින එක, සුළං හමන එක, මේ ඔක්කොම වෙන්නේ මෙන්න මේ ස්තරේ. හොඳයි. තවත් ටිකක් උඩට යමු. එතකොට අපි එන්නේ අපරිවර්තී ගෝලයට. මේක හරිම වැදගත් තැනක්. මොකද අපේ ග්‍රහලෝකයේ අවු කණ්ණාඩිය වඩේ වැඩ කරන ඕසෝන් ස්තරය තියෙන්නේ මෙතන. ඉරේන් නම් එන අහිතකර පාරජම්බුල කිරණවලින් අපිව බේරගන්නේ මෙන්න මේ ඕසෝන් තට්ටුව තමයි. අපේ ගමනේ තවත් ඉහළට. දැන් අපි ඉන්නේ මධ්‍ය ගෝලය. මේක හරියට පෘථුවියේ ආරක්ෂක වෙඩිපිටියක් වගේ. මොකද අභ්‍යවකාශයේ ඉඳන් වේගයෙන් එන උල්කාපාත ගොඩක්ම මෙතනට එද්දි පිච්චිලා අළු වෙලා යනවා. ඉතින් අපිව ලොකු අනතුරකින් බේරගන්නේ මේ ස්තරය. හරි. දැන් අපි අවිල්ල තියෙන්නේ වායුගෝලයේ අන්තිම මායිමටමයි. මේකට කියන්නේ තාපගෝලය කියලා. මෙතනින් එහාට තමයි අභ්‍යවකාශයේ පටන් ගන්නෙ. අපි චන්ද්‍රිකා කක්ෂගත වෙලා තියෙන්නේ අර ලස්සනට පේන උත්තරාලෝකය කියන්නේ ඕරෝරා නර්තනය කරන්නේ මෙන්න මේ සීමාවේදී තමයි. හොඳයි. වායුගෝලයේ ඉහළම සීමාවේ ඉඳන් අපි දැන් ආයෙත් පෘථිවි පෘෂ්ඨයට බහිමු. බලමු අපි ලෝකය හදලා තියෙන ජලය සහ ගොඩබිම ගැන. මේක නම් ඇත්තටම හිතා ගන්නත් අමාරු දෙයක්. බලන්න අපේ ග්‍රහලෝකයේ නිල් පාටට පේන්නේ වතුර නිසානේ. ඒත් ඒ මුළු වතුර ප්‍රමාණයෙන් 97.5%ක්ම තියෙන්නේ මුහුදේ තියෙන ලුණු වතුර. ඒ කියන්නේ අපිට බොන්නවත් ගොඩක් ජීවීන්ට පාවිච්චි කරන්නවත් බැහැ. හැබැයි කතාව එතනින් ඉවර නෑ. අර ඉතුරු වෙන 2.5%ක මිරිදිය තියෙනවනේ. ඒ කතාව ඊට වඩා ටිකක් සංකීර්ණයි. මෙන්න බලන්න වැදගත්ම දේ. පෘථිවියේ තියෙන මුළු වතුර ප්‍රමාණයෙන් අපිට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මිරිදිය තියෙන්නේ 1%කටත් වඩා අඩු ප්‍රමාණයක්. හිතා ගන්න පුළුවන්ද? ඒක ඇත්තටම හරිම වටිනා, හරිම සීමිත සම්පතක්. හැබැයි හොඳ වෙලාවට මේ වතුර එක තැනක නතර වෙලා නැහැ. ඒක නිරන්තරයෙන්ම ගමන් කරනවා. මුහුදෙන් වාෂ්ප වෙලා උඩට යනවා, වලාකුළු වෙදෙනවා, ඊට පස්සේ වැස්ස විදිහට ආයෙත් පොළවට වැටෙනවා, ඊටත් පස්සේ ගංගා දිගේ ගින් ආයෙත් මුහුදටම එකතු වෙනවා. මේ නොනවතී සිද්ධ වෙන ජීවයේ දෙන ක්‍රියාවලියට තමයි අපි ජල චක්‍රය කියලා කියන්නේ. හරි. වතුර ගැන කතා කරා ඇති. දැන් අපි යමු අපි හිටගෙන ඉන්න ඝන පොළොවට. ඒ කියන්නේ ශිලාගෝලයට. මේක පුදුම විදිහේ පරස්පරතා තියෙන තැනක්. එක පැත්තකින් හිමාලය වගේ අහස උස්සට නැගපු කඳු වැටි, අනිත් පැත්තෙන් නලර්බෝ තැන්න වගේ කිලෝමීටර් ගණන් පැතලිව විදුණු භූමි. හරිම පුදුමයි නේද? හොඳයි. අපි දැන් උඩ අහස ගැනත් පොළව මතු පිට ගැනත් කතා කළා. දැන් තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ ඊටත් වඩා ගැඹුරට යන්න. අපි දැන් යන්නේ පෘථිවියේ හරියටම මැදට. ඒ කියන්නේ කේන්ද්‍රයේ වෙතට. පෘථිවිය ඇතුළත කොයි වගේද කියලා තේරුම් ගන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි ඒක ලොකු පීච් ගෙඩියකට සමාන කරන එක. හිතන්නකෝ පීච් ගෙඩියේ වගේම තුනී පොත්තක් තියෙනවා, ඉඩි යටින් ඝනකම් මදයක් තියෙනවා, ඇතුළෙන්ම ඝන ඇටයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි. මේ කොටස් තුනට අපි කියනවා පිළිවෙලින් කබොල, ප්‍රාවරණය සහ හරය කියලා. කබල කියන්නේ අර පීච් ගෙඩියේ පොත්ත වගේ. පෘථිවියේ තියෙන තුනී පාෂාණමය පිටතම තට්ටුව.
අපි හැමෝම ජීවත් වෙන්නේ මෙන්න මේ පොත්ත උඩ. මේක හාගරය යටින් ටිකක් තුනි, හැබැයි මහද්වීපය යටින් ඊට වඩා ඝනකම්. හරි. ඒ පොත්තට යටින් තියෙන ප්‍රාවරණය. ඒ කියන්නේ අර පීච් ගෙඩියේ මදේ වගිරි කොටස. මේක තමයි පෘථිවියේ ඝනකමම ස්තරය. ඇත්තටම පෘථිවියේ මුළු ස්කන්ධයෙන් 3/2ක්ම තියෙන්නේ මෙතන. මේක හැදලා තියෙන්නේ උණුසුම් අර්ධ ඝන පාෂාණ වලින්. හරියට උකු මීපැණි වගේ හරිම හිමින් ගලාගෙන යනවා. ඊටත් වඩා ගැඹුරට ගියාම හරියටම මැද අපිට හම්බ වෙනවා හරය. ඒ කියන්නේ අර පීච් ඇටය වගේ. මේ තමයි පෘථිවියේ අධිකම උෂ්ණත්වයක් තියෙන කේන්ද්‍රය. මේකේ කොටස් දෙකක් තියෙනවා. දියර වගේ තියෙන බාහිර හරයකුයි යකඩ සහ නිකෙල් වලින් හැදුණු ඝන අභ්‍යන්තර හරයකුයි. හැබැයි මෙන්න තවත් පුදුම හිතන දෙයක්. අර අපි කතා කරපු පෘථිවි කබොල, ඒ කියන්නේ පොත්ත එකම ඝන කෑල්ලක් නෙවෙයි. ඒක හරියට ලොකු පසල් එකක් වගේ. බුහුතැටි කියලා කියන දවන්ත කෑලි ගොඩකට කැඩිලා තියෙන්නේ. මේ තැටි අර උණු වෙච්ච ප්‍රාවරණය උඩ හරියට පාවෙනවා වගේ හරිම හිමින් චලනීය වෙනවා. අන්නේ මන්දගාමී නර්තනය නිසා තමයි භූමිකම්පා ඇති වෙන්නේ, ගිනි කඳු හැදෙන්නේ, අපි අද දකින උස කඳු වැටි පවා නිර්මාණය වෙන්නේ. හරි. එහෙනම් අපි වායුගෝලයේ ඉහළම තැන ඉඳන් පෘථිවියේ හරියටම මැදටම ගමනක් ගියා. දැන් බලමු මේ අපි කතා කරපු හැම කොටස්ම එකට එකතු වෙලා මේ පුදුමාකාර පද්ධතියකනිකා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද කියලා. අපි මේ ගිය සම්පූර්ණ ගමනින්ම ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක. අපේ ග්‍රහලෝකය කියන්නේ එකිනෙකට සම්බන්ධ වුණු එකම එක පද්ධතියක්. ඒ කියන්නේ වායුගෝලය, ජලගෝලය, ශිලාගෝලය කියන්නේ වෙන වෙනම තියෙන දේවල් නෙවෙයි. මේවා ඔක්කොම එකට බැඳිලා අපේ ලෝකයේ නිරන්තරයෙන්ම හැඩගස්වන තනි සංකීර්ණ පද්ධතියක්. මේ පද්ධතිය එකිනෙක එක වැඩ කරන නිසා තමයි ජීවිතයට අවශ්‍ය පරිසරය හැදිලා තියෙන්නේ. ඉතින් පෘථිවිය කියන්නේ හරිම සියුම්ම සමබර වෙච්ච එකිනෙකට සම්බන්ධ වුණු පද්ධතියක්. එහෙමනම් ඒ සමබරතාවය ආරක්ෂා කරගෙන යන්න අපේ කාර්යභාරය මොකක් වෙන්න ඕනේද?